හලෝ my food besties මම මේ කියන්න යන්නේ ඔයගොල්ලෝ අපි හැමෝම ආසම තැනක් ගැන. ඔව් කොළඹ බුක් ෆෙයා එක. ඔයගොල්ලෝ බුක් ෆෙයා යනවා නම් මෙන්න මේ කියන දේවල් ටික පොඩ්ඩක් මතක තියාගත්තොත් ඔයගොල්ලන්ට ගොඩක් පහසුයි. මුලින්ම පාකින් ගැන කියන්නම්. ගොඩක් වෙලාවට BMICH එක ඇතුලේ පාකින් තියෙනවා. හැබැයි ගොඩක් සීමිත පිරිසක් ඔයාලා සතිය දවසට යනවා නම් මම හිතන්නේ පාකින් හොයාගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් හොයලා බලලා ඇතුළට වාහනේ අරගන්න පුළුවන් වෙයි. හැබැයි එළියේ පාකින් තියනවා කියලා දාලා තියෙනවා. ඒව නම් ඇත්තටම විශ්වාස කරන්න බෑ. මොකද අපි ගොඩක් try කරා. අපිට නම් ඒ පාකින් හොයාගන්න අමාරු වුණා. හරි ඕකේ. දැන් මේ ඔයාලට මම පෙන්නන්නේ BMICH එක ඇතුලේ තියෙන පොත් වලට අමතරව ඒකට පත්පවුර කියලා කොටසක් තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් BMICH එක මේන් හෝල් එක ඇතුලේ වගේම එළියෙත් ගොඩක් ස්ටෝර්ස් තියෙනවා. ඒ වගේම හැම දෙපැත්තෙම හැම බුක් ස්ටෝල් එකකම 120ක 115ක ඒ වගේ ඩිස්කවුන්ට් යනවා. ඉතින් වොරි වෙන්න ඕනේ නැහැ. දෙපැත්තෙම ඉන්ඩෝ අවුට්ඩෝර් දෙකේම තියෙනවා. ඒ වගේම ෆුඩ් ස්ටෝල් තියෙනවා. ඇත්තටම ගොඩක් රස්නේ. ඉතින් හැමතිස්සෙම තිබහා එනවා අපිට කෑම බීම එතනින් ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලට පේනා වගේ ගොඩක් ආටිස්ලා ඇවිල්ලා හිටියා. එතන ඉඳලම සජීවීව ඔයාලගේ චිත්‍ර ඇඳ ගන්න පුළුවන්. ඒක නම් හරිම ලස්සනයි. මේ පේනවනේ ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා ආටිස්ලා. මම මේ පෙන්නන්නේ ඔයාලට ෆුඩ් ස්ටෝල් කීපයක් තවත් ගොඩක් තිබ්බත්තටම තැන් වල. මේ තින්නේ මේන් හෝල් එකේ කොටස. හැබැයි ඔයගොල්ලෝ යනවනම් මතක ඇතුව කුඩයක් කැප් එකක් වගේ දෙයක් අරගෙන යන්න. වතුර බෝතලයක් අනිවාර්යෙන් අතේ තියාගන්න. මොනතරම් ෆුඩ් ස්ටෝල් තිබුණත් ඇත්තටම ඔව් ලොකු සෙනඟක් ඉන්නවා. විශේෂයෙන්ම මම හිතන්නේ බුක් ෆෙයා එක ඉවර වෙන දවස් ළඟ යනකොට තවත් සෙනඟ වැඩි වෙනවා. ඒක අපි දන්නවා. ඒ නිසා ඒකටත් ලෑස්ති වෙලා යන්න. මේ තියෙන්නේ ඉන්ඩෝ තිබිච්ච පොත්. මම ඔයාලට ඒක ඔක්කොම පෙන්නන්න. මේ පේන විදිහට හැමතැනම ඩිස්කවුන්ට් එයාලා දීලා තිබුණා ඉන්ඩෝ අවුට්ඩෝර් දෙකේම. මෙතනින් ටින්ටින්ගේ වීරක්ලටි කාටුන් ඒ බුක්ස් ඔක්කොම තිබුණා. විශේෂයෙන්ම මම හොයපු තැනක් තිබුණා හැරි පොටර් බුක්ස්. මේ තියෙන්නේ ඒ ෂොප් එක. එතනත් හොඳ ඩිස්කවුන්ට් එකක් වගේම හැරි පොටර් බුක්ස් ඒ වගේ හැරි පොටර් කතා මාලාවට අමතරව ලස්සන මෙන්න මේ වගේ චූටි පොත් ඒ වගේ මම ඔයාලට පෙන්නන්න තිබුණා. ඒ වගේම දැන් හැරි පොටර් කතා මාලාවේ සෙට් එක තිබුණා. ඊට අමතරව අපිට වෙන උනත් ගන්න පුළුවන්. මතක ඇතුව ඔයාලා ටිකට්ස් ගන්නකොට අර මං ඉස්සෙල්ලා පෙන්නවා වගේ මැප් එක ගන්න. ඒ මැප් එකකින් අපිට පුළුවන් හැරි පොටර් බුක්ස් තියෙන කොතනද ඒ වගේම ඒ කොටස් හොයාගන්න. ඔයාලට මෙතන හොයාගන්න පුළුවන් A22 A32 Goodreads ස්ටෝල් එකේ Bloomsbury booth එකේ. ඒ වගේම එතනින් ගියාට පස්සේ තවත් මේ වගේම හැරි පොටර් බුක් ෂොප් එකක් තිබුණා. ඊට පොඩ්ඩක් එහායි. එතනත් ඒ විදිහටම තිබුණා. ප්‍රයිසස් නම් දෙකේම ගොඩක්ම සේම් තිබ්බේ. ඉතින් ගොඩක් අයිටම්ස් තියෙනවා. ඔයාලට චෙක් කරලා ඔයාලට ආස විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ළමයි පුළුවන් නම් ඔයාලා උදේම යන්න බලන්න. එතකොට ඔයාලට ඕන තරම් කාලය තියෙනවා. හරි අන්තිමට මම හොයපු පොත හම්බුණා. අතන මම හෙව්වේ කේ ජයතිලක මහතාගේ චරිත 3ක් කියන පොත. ඉතින් මෙන්න මේ පොත තමයි මම ගත්තේ. අපේ ගෙදර කට්ටිය නම් පොත් ලෝරියක් විතර ගත්තා. හැබැයි මට අවශ්‍ය වෙච්ච පොත තමයි ඒක. ඊට පස්සේ ඉතින් කෑම බීම ගැන කිව්වත් බබල් ටී මම හොයාගෙන ගියා. මට බබල් ටී ස්ටෝල් දෙකක්ම හම්බුණා. ඒ වගේම මම බබල් ටී ගත්තා. තව එහා පැත්තෙන් ආවා දැක්ක වගේ අයිස්ක්‍රීම් ට්‍රක් එකක්. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ්ස් ගොඩක් තිබුණා ස්ටෝර්ස් මෙතන. ඉතින් අතරම ෆුඩ්ස් වල ගන්නොත් ගොඩක් ෆෙයා. මේ මෙතන තියෙන මේ බ්ලූබෙරි එකත් උනේ රුපියල් 500යි බබල්ස් එක. ඊළඟට මම දෙවනිට ෆලුඩා බබල් ටී එකක් ගත්තා. ඒක උනේ 400යි බබල්ස් එක. ඉතින් මේවා තියෙන්නේ ඔක්කොම එළියේ. ස්ටෝර්ස් ගොඩක් තියෙනවා. තැන් වල තියෙනවා. ඔයාලට ගිහින් හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙතන විශේෂ දේවල් වලට පොඩි ගේම්ස් තිබුණා. තැන් වල සමහර ඒවා ඉවර වෙලා තිබුණා. ඉතින් ඔයාලා කැමති නම් උදෙන් ගිහිල්ලා ඒවත් චුට්ටක් හොයලා බලලා ඒවටත් සහභාගී වෙන්න. ඒ වගේම මම දැක්කා රූපවාහිනී ඒ වගේ ටීවී channel clip එකේනොත් පොඩි දේවල් වගේක් සංවිධානය කරලා තිබුණා. එයාලගේ ස්ටෝර්ස් වල මම දැක්කා ෆොටෝ ප්ලේසස් ඔයාලට ෆොටෝ ගන්න පුළුවන් ප්ලේසස් වගේ තිබුණා. ඒ වගේම මේ කිඩ්ස්ලට මෙතනත් ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේ ප්ලේස් එකක් මෙතන. ඒ වගේම මෙතන තිබ්බ ෂොප් එකේ ගොඩක් රින්ග්ස් තිබුණා.
මැගී ට්‍රක්ස් කීපයක්ම තිබුණා. ඒ වගේම යාලා ගේම්ස් වගේකුත් රේන්ජ් කරලා තිබුණා. ඔව් ඉතින් මාත් ගියා ගේම් එකක් ප්ලේ කරන්න නම් එතන නම් පෙරතුණා. අපේ කට්ටිය පොඩ්ඩක් වෙන පැතිවලට ගිහිල්ලා කෑම බීම එහෙම හොයාගෙන පොත් එහෙම හොයාගෙන ආයි අපි කට්ටිය එකතු වුණා. හම්බුණා. ඉතින් ආපහු අපි කට්ටියම එකතු වෙලා අපි බුක්ස් ටිකත් අරගෙන එන්න පිටත් වුණා. ඉතින් ඔහොම තමයි මගේ ගමන උනේ. ඔයාලත් ගිහින් එන්ජොයි කරන්න කියලා මතක් කරා. ඔයාලා දාන දේවලුත් මේ වීඩියෝ එක ඇඩ් කරන්න. එතකොට අනිත් අයටත් ලේසි වෙයි. එහෙනම් thank you මාව බැලුවට. මාව කමෙන්ට් කරන්න, subscribe කරන්න කියලා තාදරේ මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye bye.